අයිබෝවන් අදත් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ මල්ලාරම ක්ලාස් පළතවාන වෙත. ඉතින් අද මම හිතුවා ඔයාලට පැල පැකේජ් ටික විදිහට හඳුන්වලා දෙන්න. ඉතින් මම දන්නවා මගේ channel එකත් එක්ක ඇන්තූරියම් වගේම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් පතොක් වගේ අනිකුත් පැල වර්ගවලටත් ආස අය ඉන්නවා කියලා. ඉතින් මේ හැමෝම වෙනුවෙන් අද මම පැකේජ් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම සාධාරණ මිල ගණන් යටතේ. ඉතින් අපි බලමු පළවෙනි පැකේජ් එක. පළවෙනි පැකේජ් එක ඇන්තූරියම් පැකේජ් එකක්. ඉතින් මේ තියෙන්නේ බියුටි වයිට් හොඳ ලොකු මදර් ප්ලාන්ට් එකක්. මේ කට් මුල් එක්ක. ඉතින් මේකේ මේ ලස්සන මලක් හැදෙනවා රෝස පාටි කෙමියත් එක්ක. සුදු පාට කොළකුවේ හරි ලස්සනයි මේ මල. ඉතින් ඒ හොඳ ලොකු අඩියකට අඩි එකමාරකට කිට්ටු උස තියෙන ගහක්. ඉතින් ඒ ගහයි මෙන්න මේ අඩියක් විතර උස රේන්බෝ චැම්පියන් ගහ. මේක ගොඩක් ලොකු වෙන මලක් රේන්බෝ කලර්ස් වලින් ලස්සනට පාට වෙන මේ කොළකුව මලේ ගොඩක් දිගට ලස්සනට දිව වගේ හැදෙන මල් ගහක්. මේ හොඳ වර්ගයේ. ඉතින් මේකේ මේ චූටි පැලයකුත් තියෙනවා. කඳත් හොඳට බේරිලා තියෙන්නේ මුල් ලැබිලා. ඉතින් මේකත් හොඳට කපන්නත් පුළුවන් බෝ කරන කෙනෙකුට. එහෙම නැත්නම් ලස්සනට හොඳ පොත් එකක දාලා හදා ගන්නත් පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ ඩිලීෂියා ගහ. බලන්න හරි ලස්සන රතු පාට ලොකු මලක් හැදෙන්නේ ඩිලීෂියා වල. ඉතින් මේක අඩි 2කටත් වැඩිය උස ගහක්. හොඳට මුල් තියෙන හොඳට හඳ බේරුණු ගහක්. ලොකු ගහක්. ඉතින් මේවා අවුරුදු එකහමාරකටත් වැඩිය අපේ පැලතවානේ හැදුණු ලොකු ගස්. මේ ඔයාලට ගන්න පුළුවන් බොහොම සාධාරණ ගණන් වලට මම දෙන්නේ. ඉතින් මේ පැකේජ් එක මේ ගස් තුනේ පැකේජ් එක රුපියල් 4200කට මගෙන් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මගේ තිරේ දැක්වෙන දුරකථන අංකයට කෝල් එකක් දීලා අපේ පැකේජ් නම්බර් එක කියලා ඔයාලට ඔයාලගේ පැකේජ් එක වෙන් කරවා ගන්න. ඉතින් WhatsApp පණිවිඩයක් දුන්නත් හරි ඒ දීලා පැකේජ් එක වෙන් කරවගෙන සති දෙකක් ඇතුළත මුදල් ගෙවලා මට රිසිට් එක ලැබෙන්න සලස්වන්න. එතකොට ඔයාලගේ පැල ටික ගෙදරටම එවන්න මට පුළුවන් ලංකාවේ ඕන තැනකට. ඉතින් අපි බලමු ඊළඟ පැකේජ් එක මොකක්ද කියලා. ඊළඟට අපි බලමු මෙන්න මේ පැකේජ් එක. මේකට අයිති වෙනවා මෙන්න මේ ස්වීට් ඩ්‍රීම් කියන වර්ගයේ මෙන්න මේ ලොකු කඳ කපන්න පුළුවන් හොඳට මුල් තියෙන කට් මුල් තියෙන මේ ලොකු ගහ සහ මේකත් අඩි එකමාරකට කිට්ටු උසයි. මෙන්න මේ ඇරිස්සා පින්ක් කියන ලස්සන රෝස තද රෝස පාටින් මලක් හැදෙන මේ මල කල් යනකොට ටිකක් ලා පාටට හැරෙනවා. ඉතින් මේ මල ගහත් මේ බලන්න හොඳට කට් මුල් තියෙන හොඳ මදර් ප්ලාන්ට් එකක්. ඒ ගහයි මෙන්න මේක ඇවිල්ලා බියුටි වයිට්. මේකෙත් මේ හොඳ මල් කැකුලකුත් තියෙනවා. ඉතින් මේකෙත් මේ හොඳට කට් මුල් තියෙනවා. මම හිතනවා ඔයාලට ලස්සනට පේනවා ඇති කියලා පැහැදිලිව. ඉතින් මේකේ මේ කට් මුල් තියෙන හොඳ ගහක්. ඉතින් මේ ගහත් මේ පැකේජ් එකට ඇතුළත් වෙනවා. අපි මේ පැකේජ් එක 3900කට ඔයාලට දෙන්න කැමතියි. ඉතින් අපිට තිරේ දැක්වෙන දුරකථන අංකයට අපිට කෝල් එකක් දීලා ඔයාලා මේ පැලවලට කැමති නම් පැකේජ් එක වෙන් කරගන්න පැකේජ් නම්බර් එක කියලා වෙන් කරගෙන සති දෙකක් ඇතුළත අපිට මුදල් ගෙවලා රිසිට් පත ලැබෙන්න සලස්වන්න. ඉතින් අපි බලමු ඊළඟ පැකේජ් එක මොකක්ද කියලා. ඉතින් මම අද කැමති තව ඔයාලට ඇන්තූරියම් මල් ආසන්න පැල පැකේජ් එකක් හඳුන්වලා දෙන්න. වර්ග 7කින් මල් ආසන්න පැල 7ක් තියෙනවා. බලන්න ඉතින් මේ මොනවද කියලා. මේ තියෙන්නේ ස්වීට් ඩ්‍රීම් පැලයක්. මේ බලන්න හොඳට ඒකෙත් කට් මුලුත් තියෙනවා. හොඳට වැඩුණු සාරවත් වැඩුණු පැලයක්. ඒ පැලයයි මෙන්න මේ අර රේන්බෝ හොඳ වර්ගයේ උස පැලයකුයි. මේ පැලයත් හොඳට වැඩුණු සාරවත් පැලයක්. ඊළඟට
වැඩිය නැති කොරකාවෝ කියන වර්ගය. මේකත් මේ හොඳ ලොකු පැලයක් මේ හොඳට සරුවට හැදිච්ච කොරකාවෝ. රතු පාට ලස්සන දිව වගේ හැදෙන මලක් තියෙන්නේ මේකේ. ගහ ලොකු වෙනකොට දිව වගේ ලස්සනට හැදෙන තද්ද රතුයි මල. වැඩිය නෑ ඒක කට්ටිය ළඟ. ඊළඟට මේ තියෙන්නේ බියුටි වයිට් කියන වර්ගයේ පැලයක්. ඉතින් බලන්න ඒකත් හොඳට සාරුවත්ව හැදුණු පැලයක්. ඊළඟට බ්ලැක් නයිට් එකෙන් මෙන්න මේ පැලේ. මේකත් මේ පැකේජ් එකට ඇතුළත්. ඊළඟට මෙන්න මේ සාරවත්ව හැදුණු හොඳට ප්‍රින්සස් අමාලියා පැලය සහ මෙන්න මේ පැලේ. මේක ඇවිල්ලා ශිරානෝ හොඳ පැලයක් මේක. බලන්න හොඳට මුල් දැල්ලලා තියෙනවා. ඉතින් මේ පැලයයි මේ පැල මෙතන තියෙනවා 7ක්. ඒ 7ම මම දෙන්න කැමතියි ඔයාලට රුපියල් 2800ක් වැනි මුදලකට. ඊළඟට මම හිතුවා ඔයාලට නිවස අභ්‍යන්තරය ලස්සන කරගන්න හොඳ ලස්සන පැල පැකේජ් එකක් අරන් එන්න. බලමු මොනවද ඒ කියලා. මේ තියෙන්නේ මිනි මොන්ස්ටෙරා එක වැලක්. ඉතින් මේක අඩි 1.5ක් විතර උස වැලක්. අපි මේ පෝල් එකත් එක්කම තමයි ඔයාලට එවන්නේ. ඊළඟට මේ තියෙන්නේ ෆ්ලොරිඩා ගොස්ට් කියන වර්ගය. මේකත් වැලක් යන්නේ මේ වගේ පෝල් එකේ. ඉතින් මේකත් මේ පැකේජ් එකට ඇතුළත්. මේකේ මේ දැල්ල අලුත් පිට ලා කහ පාට කෙහෙල් දලේ පාට තමයි මේක. දැන් මේ චුට්ටක් මෝරපු නිසා තමයි මේ කලර් එකට හැරිලා තියෙන්නේ. මේ බලන්න මෝරපු කොළ. ඉතින් මේක ක්‍රමයෙන් තද කොළ පාටක් ගන්න වැලක් තමයි මේ ෆ්ලොරිඩා ගොස්ට් කියන්නේ. බලන්න ඒකේ ලස්සන හැඩතල. ඉතින් ඊළඟට තව තියෙනවා මෙන්න මේ පින්ක් ප්‍රින්සස් පැලයක්. මේකත් ලස්සන පෝච්චියකට දාගත්තම හරි ලස්සනයි. මේ හොඳින් වෙරිගේට් වෙච්ච පැලයක් මේක. ඉතින් ඒ පැලයයි මෙන්න මේ වයිට් ප්‍රින්සස් පැලයයි. මේකෙත් මේ පඳුරු දානවා. මේක මේ හොඳට වෙරිගේට් වෙලා හරිම ලස්සනයි මේ ගහත්. ඉතින් ඒ ගහ ඊළඟට මෙන්න මේ ගිගන්ටම් වෙරිගේට් වෙච්ච ගහ. මේ බලන්න මේකත් හොඳට වෙරිගේට් වෙලා රටාමවන ගහක්. හරි ලස්සනයි මේක. ඉතින් මේකත් හොඳ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. ඊළඟට මෙන්න මේ රින් ඔෆ් ෆයර් එක. මේකත් හරිම ලස්සනයි. මේ විදිහට මේ පෝල් එකත් එක්ක අපි යවන්නේ මේ වැල දුවන ගහක් පෝල් එකට යවන්න ඕන. මේක බොහොම වැල දීවට හිමිහිට හැදෙන්නේ. එහෙම ගොඩාක් ඉක්මනින් මේ වැල යන එකක් නෙවෙයි. ඉතින් මේකත් හරි ලස්සනයි. ඊළඟට තියෙනවා තව මෙන්න මේක ඇවිල්ලා සිංගෝනියම් එකක්. මේක සුදු පාටින් වෙරිගේට් වෙන සිංගෝනියම් එකක්. හොඳට වෙරිගේට් වෙච්ච සිංගෝනියම් පැලයක් මේක. ඉතින් මේ පැලෙත් අන්තර්ගත මෙන්න මේ පැකේජ් එක. පැල 7ක පැකේජ් එකක් තියෙනවා. ඔයාලා ගේ ඇතුළේ ලස්සන කරගන්න. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. ඉතින් මම ඊළඟට හිතුවා අපේ පතොක් එහෙම නැත්නම් කැක්ටස් වලට ආදරය කරන අය වෙනුවෙන් පැල පැකේජ් එකක් ඔයාලට හඳුන්වා දෙන්න. පතොක් වර්ග 7කින්. ඉතින් අපි බලමු ඒ පතොක් වර්ග 7 මොනවද කියලා. මෙන්න මේ පැල 7 තමයි වර්ග 7කින් මම ඔයාලට හඳුන්වා දෙන්න හිතුවේ. මෙන්න මේ වර්ගේ මට මේවේ නම නම් මතක නැහැ සමහර ඒවයි. ඉතින් මෙන්න මේ ලස්සන පුළුන් ගුලියක් වගේ පතොක් එකක්. එන්නේ පතොක් එකයි. මෙන්න මේ ලස්සනට හැදුණු මේකේ ලස්සන කහපාට මලක් පිපෙනවා. ඉතින් මෙන්න මේ පතොක් පැලේ ඊළඟට මේ වර්ගය. මේක ලෙමන් කැක්ටස් කියන එක මේ දිනවල ගොඩක් ජනප්‍රිය වර්ගයක්. ඉතින් මේ ලෙමන් කැක්ටස් එකයි මෙන්න මේ කැක්ටස් වර්ගයයි. මේකෙත් ලස්සන මලක් පිපෙනවා. නම නම් මතක නැහැ මට. ඒකයි මෙන්න මේ කඳ වගේ උඩට යන පතොක් එකයි. ඒකත් බලන්න ලස්සනයි. ඊළඟට මෙන්න මේ පතොක් එක. මේකෙත් ලස්සන සුදු පාට මලක් හැදෙන පතොක් වර්ගයක්. ඉතින්
මේ පතොක් වර්ගයයි. මම හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා. බලන්න. ඉතින් මේකේ මේ චූටි මේ බඩ්ස් ඇවිත් තියෙන ඒවෙන් පැල හදා ගන්න පුළුවන් අපිට. මේවා බොහොම හිමිහිට හැදෙන පැල වර්ගයක් පතොක් කියන්නේ ඉවසීමෙන් හදන්න ඕනේ. ඒ වගේම බොහොම අඩු නඩත්තුවක් තමයි දෙන්නේ. කාලයක් යනවා මේ ගානට ලොකු වෙන සෑහෙන කාලයක් යනවා පතොක් ගහක්. ඉතින් මේ තියෙන්නේ බනි රෙඩ් බනි එක. බනි කැක්ටස් වල රතු පාට එක බලන්න. ඉතින් මේ ගහයි. මෙන්න මේ පැල 7 පැකේජ් එක මම රුපියල් 2500ක් වගේ ගානකට ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා කෝල් එකක් දෙන්න. ඔයාලට වෙන වර්ග වලින් උනත් පැල ගන්න පුළුවන්. තව පැල තියෙනවා. ඔයාලට තොග ගන්නව නම් මාස 2ක් හෝ 3කට කලින් අපිට රික්වෙස්ට් එකක් දෙන්න. ඉතින් අදට බොහොම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවට.